ආදරේ ගින්දරක්. එහෙම කෙනෙකුට ඔබ හිතනවා ඇත්තේ ඇත්තටම මේ ආදරේ ගින්දරක්ද කියලා. කොහොමවත් ඊයේ දවසේ ඉඳන් ඔන්න සතියේ දිනවල තවත් අලුත් ටෙලිනාට්‍ය අත්දැකීමක් සෙස ටීවී ඔස්සේ ඔබට ලබා ගැනීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. රාත්‍රී 7:30ට මේ ආදරේ ගින්දරක් ටෙලිනාට්‍ය දැක බලා ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඉතින් කොහොමවත් අද දවසේදී අපි මේ ටෙලිග්‍රෑම් එක ගැන කතා කරනවා සහ විශේෂ 3 දෙනෙක් අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. පුබුදුවේ තමයි ආදරේ ගින්දරක් ටෙලිනාට්‍ය පිටපත් රචනය ආර්යවංශ කුලතිලක මහත්මයාත් අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම තමයි ප්‍රවීණ රංගන ශිල්පී ජනක් ප්‍රේමලාල්, ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනිය මාදනී මල්වත්ගේ. හරි මේකට තමයි ආයිබෝන් සුරසන් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා සිරසාලින්දයට. ඇත්තටම ආදරේ ගින්දරද නේද? අනේ මම අපිට බලාගෙන ඉන්නවා. ආර්යවංශ මේ කතාව මට හිතෙනවා මේ පටන් ගන්න දැන් අපි පූර්ව ප්‍රචාරක පට නාට්‍ය දැක්කා. ඔව්. දැන් එහෙම තිබිලා ඊයේ නාට්‍ය පටන් ගත්ත දැන් නිකන් ප්‍රේක්ෂකයා තුස්සින් බුදු වුණා වගේ වැඩක් නුනේ මොකද්ද මේ? ඇත්තටම මම හිතන්නේ මෙහෙමයි. කතාවක පූර්ව ප්‍රචාරක පටවලට ඒ කතාවේම තියෙන කොටස් යොදා ගන්න එක අපි පෙරදි තිබුච්ච ක්‍රමයක් මම හිතන්නේ මේ විල්ලාලාතින සඳුන්ලා ඒකේ අලුත් වෙනසක් කරන්න උත්සාහ කරා ඒ පූර්ව ප්‍රචාරක පටයේදී කතාවේ ආරම්භයට පෙර ඒ කියන්නේ දැන් කතාව ආරම්භයට පෙර තියෙන සුවිශේෂ සිදුවීම් තමයි එතනදී ඒගොල්ලන් මේ පූර්ව ප්‍රචාරක පටවලින් පොඩි හැදින්වීමක් වශයෙන් කරේ. ඒකට එතනින් ඒකේ කතාවේ ප්‍රවිෂ්ඨයට ලොකු ආලෝකයක් උනා පූර්ව ප්‍රචාරක පට ඇත්තටම. ඒකයි ඔය සිදුවීම ඔබ ඔය කියන දෙයට හේතුව මම හිතන්නේ. ඒ කතාවට කලින් ටික තමයි පූර්ව ප්‍රචාරක පටේ කියන්නේ. ඔව් කතාවට පෙරවදනක් වශයෙන් කියලා දුන්නත් වරදි නැහැ. හොඳයි. ජනකයි සෙනවිරත්න මහත්මයා. කවුද සෙනවිරත්න මහත්මයා කියලා දැන් ආදරේ ගින්දරක් ඇතුලේ? ඔව් මම හිතන්නේ මේ නාට්‍යයේ තිබෙන එක්තරා සුවිශේෂී චරිතයක් මෙය. බොහොම මේ පරාර්ථකාමී ඒ වගේම බොහොම පරමාදර්ශී චරිතයක් බවට පත් වෙන්නේ මේ චරිතය. ඉතින් සාමාන්‍යයෙන් මට මෙවැනි චරිත රඟපාන්න ලැබෙන අවස්ථා බොහොම විරලයි. මට බොහෝ විට ලැබෙන බොහොම හැඩි දැඩි සැරපරුෂ ඔය ආරච්චිලගේ මොහන්දිරම්ලගේ නැත්නම් හද්ද පිටිසර මේ අමුඩේ ගහන ගැමියන්ගේ චරිත ඒව තමයි මට හුඟක් ලැබෙන්නේ. ඉතින් මේ මෙවැනි චරිතයක් මේ පරමාදර්ශී චරිතයක් ලැබුණේ බොහොම කලාතුරකින්. ඒ නිසා බොහොම ආදරෙන් මේ චරිතය මම දැනගත්තා. හොඳයි. ඒ වගේම මාදිනී අක්කා. දැන් මාදිනී අක්කා මාදිනී කියන නම නෙමෙයි එතනින් එහාට කියලා වසන්ති කියන කැරක්ටර් එක තමයි එන්නේ මේ ටෙලිග්‍රෑම් එකේ. ඉදිරියේදී තමයි එන්නේ. කොයි වගේද ඔබේ දායකත්වය? ඇත්තටම මගේ චරිතය ගැන කතා කරොත් මට විශේෂයෙන් වේදිකා නාට්‍ය තුලත් වෙනස් වූ විදිහේ චරිත හම්බෙලා තියෙනවා. ඒ වගේම ටෙලි නාට්‍යවලත් එහෙම වෙනස් විදිහේ චරිත කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. විශේෂයෙන් අර ජනක් අයියා කිව්වා වගේ මට සාමාන්‍ය අධ්‍යක්ෂකවරු මාව සමහර වෙලාවට කොටු කරනවා මාව සැරපරුෂ චරිතවලට විතරක්. ඉතින් ඇත්තටම මේ ආදරේ ගින්දරක් කියන නාට්‍ය චරිතය වසන්ති කියන චරිතය හරියම සාමකාමී හැමදේම ගොඩාක් හොඳින් ඉවසන හැම දෙයක් දිහාම ඊටමත් ඉවසිලිවන්තව බලන ප්‍රශ්නයක් ආවොත් ටිකක් කලබල වෙනවා ටිකක් කලබල වෙලා හැබැයි ප්‍රශ්නයට බොහොම සාධාරණව විසඳුම් හොයන අම්මා කෙනෙක්ගේ චරිතයක්. ඉතින් ප්‍රධාන චරිතයෙන් මේක නිරූපණය කරන්නේ විශ්ව තාරක. ඒ කියන්නේ චරිතේ නම තාරක. තාරකගේ අම්මා තමයි මම. විශරංගන මම මිස්ටර් සෙනවිරත්නගේ දුක සැප බලන්න කියලා අද මීටින් එකේදී මොකද කතා බහක් නැතුව බිම් බලන් හිටියේ මිස්ටර් රංගන මම මේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරේ දෙන්නද මම ගන්න උත්තර වලට කැමති නැහැ මිස්ටර් සෙනවිරත්න ඒක දන්නවනේ මං මීටින් එකට ආවේ ගොඩක් දේවල් කියන්න හිතාගෙන. ඒ පන්දි ශබ්දෝ හිටියා. ඒ මීටින් එක පුරාම කරපු කතා බහ මට දැනුනේ මට කියපු ඇඳුම් පද හැටියට. එහෙම දැනෙන්නේ හිතේ සැකයක් තියෙනකොට. මිස්ටර් රංගන එදා පොලිසිය මගෙන් කට උත්තර ගත්ත වෙලාවේ මම මානසිකව අන්තයටම කඩා වැටුණා. මම මගේ මුළු ජීවිතේම කැප කෙරුවේ මේ ආයතනයට. මේ ආයතනයයි මගේ ජීවිතයයි පියවරින් පියවර ගොඩ නැගුණේ එකට.
ජනකයි අතිශය සංවේදී චරිතයක් දිසෙන්නත් කියන්නේ. ඔව් බොහොම මානසික පීඩාවන්ට ලක් වෙන ඒ වගේම තමන්ගෙන් සමාජයට ඉෂ්ට විය යුතු යුතුයකම් සියල්ල නොපිරිහෙලා ඉටු කරන ඒ නිසාම බොහෝ කරදර අවහිරතාවලට මුහුණ දීපු චරිතයක්. ඉතින් බොහොම මේ සංවේදී චරිතයක්, බොහොම සියුම් හැඟීම් මුහුණෙන් නිරූපණය කරමින් රඟපෑ යුතු චරිතයක්. ඉතින් ඒ නිසා එහි සාර්ථක අසාර්ථක භාවය ප්‍රේක්ෂකයෝ තීරණය කරයි. ඒ වගේම ආරිවංශය අහන්න ඕනේ මේකේ පිටපත් රචනය කොයි ආකාරයෙන්ද සිද්ධ වුනේ? මෙහෙමයි. දැන් ඇත්තටම පිටපතක් රචනය කරනකොට දැන් තමන්ගේම නිර්මාණයක්, මගේම වස්තු බීජයක් නම්, මගේම කතාවක් නම් මට ඒක බොහොම නිදහසේ මතු කරන්නට පුළුවන්. නමුත් වෙනත් නිර්මාණකරුගේ නිර්මාණයක්, නවකතාවක් පිටපතට නැගීම ලොකු අභියෝගයක්. විශේෂයෙන් ලොකු වගකීමක්. විශේෂයෙන්ම දැන් සුජීව ප්‍රසන්නාරච්චි කියන අතිශය ජනප්‍රිය නවකතාකරුවෙක්. ඒ ඔහුගේ මේ නවකතාවත් මම හිතන්නේ මේ වෙන විට ඔය අදරින්දක් ටෙලිනාට්‍ය නරඹන බහුතර ප්‍රේක්ෂක පිරිසක් කියවපු කෘතියක්. එතකොට සුජීවටත් ඒ කෘතියටත් අසාධාරණයක් කරන්නත් බෑ. නමුත් දැන් නවකතාවක් රූප මාධ්‍යයට නගනවා කියන එක ඊට වඩා වෙනස්ම කටයුත්තක්. ලොකු අභියෝගයක්. ලොකු අභියෝගයක්. දැන් නවකතාවකදී අපි මනසෙනේ ඒ රූපේ මැවෙන්නේ. නමුත් දැන් මෙතනදී මේ මනසේ මැවෙනකොට අපි කීප දෙනෙකුට රූප කීප ආකාරයෙන් මැවෙන්න පුළුවන්. අනන්‍ය රූප මැවෙන්න පුළුවන්. නමුත් මෙතනදී පොදුවේ ඒ කතාවට සාධාරණ වෙන විදිහට පොදුවේ පිළිසෙට සම්මත වෙනාට මැවෙන රූප පෙළ තමයි මේ පිටපතට නගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ලොකු අභියෝගයක්. ඉතින් ඒ අර කෘතියට අසාධාරණයක් නොවන ආකාරයට මේ ප්‍රේක්ෂකයාට අසාධාරණ නොවන ආකාරයට ඉතින් නිර්මාණයට අසාධාරණ කරන්න මම උත්සාහ කරා. ඉදිරියේදී ටෙලිනාට්‍ය නරඹනකොට ඒක කොයි ආකාරයෙන් සාර්ථක වෙලා තියෙනවද කියලා බලන්න පුළුවන්. රංජිත් පුතා පොලිසියෙන් අල්ලලා. මොකද? ඩිල් එක ෆෝන් කර කර ඇවිල්ලා තියෙන්නේ. ෆෝන් කර කර ආවයි කියලා පොලිසියෙන් අල්ලලා. එහෙමද? ඔයා කියපු විදිහට මං හිතුවා පුතා මොකක් හරි ලොකු වැරද්දක් කරලා පොලිසියෙන් අරලා ඇරස් කරලා කියලා. පොලිසියෙන් ඇරස් කරන්න මගේ පුතා වැරදි කරන්නේ නැහැ අනේ. මමත් දන්නවා මගේ පුතා ගැන. මම මේ කිව්වේ ඔයා ඇවිල්ලා කියපු විදිහ ගැන. ඔයාට නම් හිනා. පුතාගේ ෆෝන් එකත් ඕෆ් කරගෙන. මන් දන්නේ මේ ළමයාට මොන හරි කරදරයක්ද කියලා. පුතා දැන් වර කෝල් කරාද? නෑ. ඩිල් කෝල් කරා. එයා උදේ කෝල් කරනකොට පුතා නුවර එළියේ. ඒ ගැන හපුවාම කිව්වලු ඊයේ රෑ යාළුවෙක් එක්ක නුවර එළියේ නතර වුණා කියලා. ඒකට දෙන්න ආගියුමන්ට් එකක් ගිහින්. ඔය ආගියුමන්ට් එක අතරේ තමයි මගදී පොලිසියෙන් අල්ලලා තියෙන්නේ. පුතා ඒ වෙලාවේ ෆෝන් එක ඕෆ් කරගෙන. හරියට ඔයා කලබල වෙන්න එපා. ඒ මිනිහා ෆෝන් එක ඕෆ් කරගෙන ඩ්‍රයිව් කරනවා ඇති. මේ ඩීල් දරුවන්ට අතිශය ආදරය කරන සාම්ප්‍රදායික මාතෘත්වයේ ගුණාංග තුන චරිතයක්ද? ඔව් ඇත්තටම ඒ චරිතය දරුවන්ට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට දරුවන්ට අතිශයින්ම ආදරය කරනවා කිව්වා වගේ. සාම්ප්‍රදායිකම කියන්නත් බෑ. ඇත්තටම වර්තමානයයි අනාගතය අතීතයේ මේ හැම දෙයකටම පොදු ආකාරයෙන් මේ චරිතය සැරිසරනවා. හෙටයි මෙහෙටයි. ඉතින් ඒ නිසා මට එහෙම සාම්ප්‍රදායිකම වෙන අම්මා කෙනෙක් කියලා කියන්න බෑ. මීට කලින් මම සුජීව ප්‍රසන්නාරච්චි මහත්මයාගේ නවකතා කීපයක්ම නිර්මාණය වුණා ටෙලිනාට්‍යවලට. කීපයකම මට රංගපානට අවස්ථාව ලැබුණා. ඉතින් ඇත්තටම ඒ වගේ ලැබුණේ ওই ගැමි චරිත, ගැමි අම්මා කෙනෙක්, බොඳ බීඳුම් කියන නවකතාවේ නිර්මාණය වෙච්ච නාට්‍ය. ගමේ හද්දා පිටසර අම්මා කෙනෙක්. ඒ අම්මත් මාතෘත්වය කියන මාතෘ සෙනෙහස කියන එක උපරිම ආකාරයෙන්ම දරුවන්ට දීපු අම්මා කෙනෙක්. ඉතින් ඇත්තටම මේ චරිතයත් ඊට එහා ගිය පොඩක් නාගරික මට්ටමේ පොඩි මේකක් තියෙනවා. ගැමිත් නෙවෙයි, නාගරිකත් නෙවෙයි, සාමාන්‍ය මැද පන්තියේ තියෙන අම්මා කෙනෙක්ගේ චරිතයක්. ඉතින් ඇත්තටම මාතෘ සෙනෙහස, දරු සෙනෙහස කියන එක උපරිමයෙන්ම තියෙන චරිතයක්. කොහොමද අර පුංචිම ප්‍රශ්නයක් කරුණා ගොඩක් බය වෙනවා කියලා කිව්වා. ඒක හරියටම තේරුණා. ජීවිතේත් එහෙමද? ඇත්ත ජීවිතේ නම් එහෙම නෑ. හොඳයි ආරිවංශ කුලතුරක මහත්මයා දැන් සිරස නාලිකාව මෙගා නාට්‍ය සංස්කෘතියේ අලුත් අභියෝගයක් බාරගත්තා. පළවෙනි වතාවට දවස් 7ම එක වෙලාවක එක ටෙලිනාට්‍යයක්
අපි පෙන්වන්න තීරණය කරනවා. මේ අභියෝගයට පිටපත් රචකයා විදිහට ඔබතුමා බාරගත්තේ කොහොමද මේ අභියෝගය? ඔව් ඇත්තටම මේ ඒක මම මුලින්ම කියන්න ඕනේ ඒක මේ අභියෝගයක් වගේ මට මගේ ජීවිතේ විශේෂම අත්දැකීමක්. මගේ මොකද ලංකාවේ ටෙලිනාට්‍ය සංස්කෘතියේ ලොකු වෙනසක් කරන ටෙලිනාට්‍ය මගේ ප්‍රථම පිටපත් රචනය. ඔබතුමා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් පළවෙනි පිටපත් ඔව් රචකයා. මාධ්‍ය ශාස්ත්‍රය තුළ නම් මම දශක දෙකකට අත්දැකීම් තියෙනවා. නමුත් මගේ පිටපත් රචනය පිළිබඳ මට ආත්මවිශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ නමුත් අපි මොනවා කරත් ඒ කරන දේ ප්‍රතිඵල අත්දකින්න එපා. ඒක අපිට කොච්චර උනත් ඒක සාර්ථකත්වය ලබන්න. ඒක නිසා එතනදී මම මේ මෙතනදී ඉතාමත් නවකෙක් මගේ ප්‍රථම කුළුදුල් පිටපත් රචනය මේ විශේෂිත අවස්ථාවකින් ආරම්භ කිරීමට ඒක මේ ලොකු අභියෝගයක් ලොකුම මගේ ජීවිතේ ලොකු සම්දිස්ථානයක්. ඒක මම මුලින්ම කියන්න ඕනේ. ඇත්තටම ඔය වගේ ලොකු අභියෝගයක්. ලොකු අභියෝගයක් කියන්නේ මේ දැන් මේක ඒකට විශේෂිත හැමතිස්සෙම විශේෂිත කියන හැඟීමෙන් මේ ප්‍රේක්ෂක බලන්නේ. ඒකට මේ විශේෂත්වයේ නිර්මාණය තුළින් ඒ බලාපොරොත්තු වෙනවා. නිර්මාණයට සම්බන්ධ වෙච්ච ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයා මේ රංගන ශිල්පී නැතු සියලුම අය පළපුරුදු දක්ෂ මේ ප්‍රවීණ පිරිස්. නමුත් අර පිටපත කියන එක ප්‍රධානම දෙයක් නෙවෙයි. මොකද පිටපත දුර්වල වුණොත් කෘතියට ලොකු අසාධාරණයක් වෙනවා. අනිත් කොච්චර දක්ෂ පිරිසක් හිටියත්. ඒ නිසා මට දැන් ලොකු වගකීමක් ලොකු අභියෝගයක් තියෙනවා. ඒක නිසා ඇත්තටම ඔක වගේ ලොකු අභියෝගයක් කියන හැකියාවෙන් තමයි මම මේකට මුහුණ දුන්නේ. නමුත් ඒ පිළිබඳව මම වැඩි දුර කතා කරන්නේ නැහැ. මොකද ඒක බලලා අනිත් අයට නිර්ණය කරන්න මම ඉඩ දෙනවා. මොකද මගේ නිර්මාණ එහෙම කතා කරනකොට මම කැමතියි. ප්‍රේක්ෂකයාට ඒක තීරණය කිරීමට අවස්ථාව ලැබෙනවා. පටන් ගත්ත විතරනේ අපි බලමු. ජනක අය දැන් ඔබතුමා අතිශය ප්‍රවීණ රංගදරෙක් ලංකාවේ. දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා ලංකාවේ නාට්‍ය එක්ක ජාත්‍යන්තර නාට්‍යයත් එක්ක තරඟ කරන්න. මේකෙදි තාක්ෂණික කාරණා වලින් ආර්ථික කාරණා වලින් සමහරවිට අපි ටිකක් පිටිපස්සින් වෙන්න පුළුවන්. හැබැයි කොහොමද මේ තරඟයට ඔබතුමාගේ චරිතය සහ මේ නාට්‍ය සූදානම් වෙන්නේ? ඔව් දැන් විශේෂයෙන් මේ නාට්‍ය මම දකින්නේ මේ ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය පුද්ගල කණ්ඩායමකගේ එකතුවක් හැටියට. මොකද මේ නාට්‍ය රචනා වෙන්නේ නවකතාවකින්. ඒ ආදරේ ගින්දරක් කියන නවකතාවෙන්. දැන් මේ නවකතාවේ රචකයා ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි. ඈත පිට රාජ්‍යයන්හි පදිංචි මේ ශ්‍රී ලාංකික ජනතාවගේ පවා මේ යෝන් හදවත දිනාගත්ත නවකතාකරුවෙක්. ඉතාමත්ම ජනප්‍රිය නවකතාකරුවෙක් සුජීව ප්‍රසන්නාරච්චි. ඒ වගේම ඒ නවකතාව ඇසුරින් මේ රචනා කරපු මේ නාට්‍ය පිටපත රචනා කරපු ආදිවාසී කුරුතිලක මහත්මයා කියන්නේ ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක්. ඒ වගේම මේ නාට්‍ය නිෂ්පාදනය කරන නිල්වල ආයතනය හිමි දේශමාන්‍ය ආචාර්ය උපුල් ජයසිංහ මහත්මයා කියලා කියන්නේ එක දිගටම පිටින් පිට රයිගම් සම්මාන උළෙලේ නැත්නම් සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නාට්‍ය සම්මානෙ දිනාගත්ත නාට්‍ය නිෂ්පාදකවරයා. එතකොට මේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන සඳුන් රාජකරුණත් එක දිගට ජනප්‍රිය නාට්‍ය සම්මානෙ හිමි කරගත්ත අධ්‍යක්ෂකවරයා. ඒ වගේම මේ රංගපාන ශිල්පීන් පිරිස තව විශාල පිරිසක් ඉන්නවා මේ නාට්‍යයේ. ඒ සියලුම දෙනා ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට දක්ෂතාවයට සම්මානයට පාත්‍ර වෙච්ච රසික ජනතාවගේ හදවත් දිනාගත් කලාකරුවෝ. ඒ නිසා මම හිතනවා මේ පුද්ගල කණ්ඩායමේ සියලු එකතු ගත්තොත් අතිශය විශිෂ්ට නිර්මාණයක් බිහි වෙනවා. ඒ නිසාම ප්‍රේක්ෂකයන්ගේ අවධානයට නොබඳව ලක් වෙනවා. ප්‍රේක්ෂක හදවත දිනාගන්න නාට්‍යයක් බවට ඒ නිසා මේ නාට්‍ය ලොබෝ කලකදීපත් වෙනවා. දැන් ඊයේ දවස් තමයි මේ ආරම්භ වුණේ. ඒතකොට ආරම්භ වූ කොටසින්ම මම දැක්ක දෙයක් තමයි මේ ඒ කොටසින් පස්සේ යම්කිසි නාට්‍යයක් අවසන් වුවාම අපිට දුරකථන ඇමතුම් ලැබෙනවා නම් මේ නාට්‍ය මොකක්ද මේකේ තේමාව මොකක්ද එහෙම ප්‍රශ්න අහලා ගොඩක් දුරකථන ඇමතුම් ඊයේ දවස් තුල ආවා. මම ඉතින් තීරුම් ගත්තා එක රැයකින් මේ ජනප්‍රිය වුණා කියන සංකල්පය. ඒ නිසා දැන් තව කොටස් 10ක් 15ක් විකාශ වෙනකොට ලංකාවේ අතිශය ජනප්‍රිය නාට්‍යයක් බවට මේ නාට්‍යපත් වෙනවා. මම හිතන්නේ ඒක තමයි අර මේ දිනවල බහුල වශයෙන් මේ නාලිකාවන්හි ප්‍රදර්ශනය වන අර විදේශීය නාට්‍යයන්ට දී හැකි හොඳම අභියෝගය. හොඳම උත්තරය තමයි මේක. එවැනි ආකාරයක ශූර විස්කම් පෙන්වන නාට්‍යයක් සිංහල ශිල්පීන් අපේ කතා රචකයන් නිෂ්පාදකවරුන් කැමරා ශිල්පීන් යොදවලා නිර්මාණය කිරීම තමයි අතෙන්ට දෙන්න පුළුවන් හොඳම උත්තරය. ඒ නිසා මම හිතනවා මේ කාර්යය මේ නාට්‍යයෙන් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියන සංකල්පය.
හොඳයි මාධ්‍යයකටත් ඒකට එකතු කරන්න යමු. මොකද තාක්ෂණික අභියෝග ජය ගන්න පුළුවන් වේද රංගනයේ? ඔව් ඇත්තටම ලංකාවේ ඉන්න බොහෝම ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පී ශිල්පිනීන් තමයි මේකට එකතු කරගෙන තියෙන්නේ. ඇත්තටම ගොඩක් වෙලාවට නිල්වල ආයතන එහෙම නැත්නම් සඳුන් නාට්‍ය නිර්මාණයක් කරනකොට ගොඩක් විචිත්‍රභාවය රැකගෙන ගුණාත්මක භාවය රැකගෙන ඒ නිර්මාණය ප්‍රේක්ෂකයන් වෙත ගෙන යන්නට ගොඩාක් උත්සාහ කරනවා. දැන් අපේ ඇඳුම් නිර්මාණ වුණත් කස්ටියුම් වුණත් ගත්තාම හරිම වර්ණවත් ඒවා ඇත්තටම මිනිස්සු ප්‍රේක්ෂකයෝ ගොඩක් මේ දේවල් වලට ප්‍රිය කරනවා. ඒ වර්ණවත් භාවයට හරියට ප්‍රිය කරනවා. ඒ වගේම කතා නිර්මාණයේ තියෙන ඒ අගය මිනිස්සු හරියට වටහා ගන්නවා. ඉතින් ඒ අපි අර විදේශීය ටෙලි නිර්මාණ වලට අභියෝගයක් විදිහට ඒ ලංකාවේ අපි මේ නිර්මාණය කරන මේ විශේෂයෙන් ආදරේ ගින්දරක් වගේ නාට්‍යයක් ගත්තොත් ඒවට අභියෝගයක් වෙන්නට ඒ නිර්මාණාත්මක වශයෙන් හැම අතින්ම උසස් මට්ටමේ ගුණයක් රැගෙන ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කරන්නට තමයි හැම වෙලේම සඳුන් නිල්වල ආයතනය ඒ හැමෝම එකතු වෙලා අපි හැමෝම එකතු වෙලා උත්සාහ කරන්නේ. ටීම් එක හැම කෙනෙක්ම. ආර්යවංශ මට තප්පර 20යි උතුමාට දෙන්න පුළුවන්. මේක සාම්ප්‍රදායික ආදර කතාවක් නොවෙන්නේ කොහොමද? සාම්ප්‍රදායික ආදර කතාවක් නොවෙන්නේ බොහෝ විට ආදරය කරනකොට ප්‍රේමවන්තෙක් සහ ප්‍රේමවන්තියක් මුල් කරගත්තු ප්‍රේමයක් ගැන කියවෙන්නේ. ඉතින් එතනදී ප්‍රේමවන්තයින්ගේ එකයින අරමුණ විවාහය. නමුත් ඔතනින් එහා අපි අතර දැඩි අධ්‍යාත්මික බැඳීම් ඇති වෙන්න පුළුවන් අපේ ජීවිතවල. ඉතින් මේක ඇත්තටම දැඩි අධ්‍යාත්මික බැඳීමක් වටා යන කතාවක්. ඒ අධ්‍යාත්මික බැඳීම මතු කාලේ ප්‍රේමයකට හැරෙයිද මොකද්ද ඒක අපි ඉදිරියේදී බලමු. බලන්න. හොඳයි එහෙනම් ඉතාම ගෞරවයේ ස්තුතිය පිරිනමනවා අපි අද දවසේදී මැදිරියට පැමිණි ආදරයේ ගින්දරක් කෙරෙන නාට්‍යයේ පිටපත් රචනයෙන් දායක වුණු ආර්යවංශ කුලතිලක මහත්මයාට ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනී ශිල්පී ජනක් ප්‍රේමලාල් මහත්මයාට ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනී මාධ්‍ය මල්මතගේ මහත්මයාට අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා අපි නාට්‍යයේ අතිසාර්ථක පියවරකදී නැවත හමු වෙමු ආයුබෝවන්